හෙලෝ ගයිස් කොහොමද ඔයාලට අද එපිසෝඩ් 9න් මම ඔයාලව එක්කන් යන්නේ රුමේනියාවේ තියෙන තවත් ලස්සන නගරයකට. ඇත්තටම අද ගමන මට ගොඩක් ස්පෙෂල්. මොකද මම අද යන්නේ මගේ අක්කව බලන්න ටර්ගුමුරේෂ් වලට. ගොඩක් කාලෙකින් මට එයාව හම්බ වෙන්නත් බැරි වුණා. මීට දවස් කීපයකට කලින් තමයි යාගේ බර්ත්ඩේ එක තිබුණේ. ඉතින් ඒකටත් එක්ක මම යාට පොඩි ගිෆ්ට්ස් ටිකකුත් අරගෙන තමයි මේ යන්නේ. බලමු එහෙනම් අද දවසේ කොහොම වෙයිද කියලා. දැන් මම ඉන්නේ අක්කයි එයාගේ තව යාළුවෙකුයි එක්ක. ඉතින් අපි මේ විදිහට ටිකක් ගොසිප්ස් කර වටපිට බල සිටි සෙන්ටර් එක පැත්තට ඇවිදගෙන ගියා. මම ඉන්න බ්‍රෂෝවල ඉඳලා ටර්ගුමුරේෂ් වලට කිලෝමීටර් 170ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් පැය 3-3.5ක වගේ ගමනක්. මේ නගරය ඇත්තටම ගොඩක් යුනික්. මොකද මේකේ රුමේනියන් සහ හංගේරියන් කියන සංස්කෘතීන් දෙකම මිශ්‍ර වෙලා තියෙන්නේ. ටර්ගුමුරේෂ් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙහි තියෙන මෙඩිඊවල් ෆෝර්ට්‍රස් එක සහ ලස්සන ආකිටෙක්චර් එක නිසා. ඇත්තටම මේ හවස ඇවිදින එක මාරම රිලැක්ස්. ඔයාලට පේනවා ඇති මේ හවස කොච්චර ලස්සනද කියලා. සන්සෙට් එකත් එක්ක මුළු නගරේම වෙනස්ම ලස්සනක් තියෙන්නේ. අපි දැන් ඇවිත් ඉන්නේ නගරයේ ප්‍රධානම තැනට. ඒ තමයි පියත්සා ත්‍රාන්දා ෆිරලෝර්. එහෙම නැත්නම් රෝසස් ස්ක්වයර් එක. බලන්න මේ වටපිටාව කොච්චර පෞරාණිකද කියලා. මේ හැම පැත්තකම ලස්සන ස්ටැචුස් සහ පරණ චර්චස් තියෙනවා. මෙතන තියෙන බිල්ඩින්ග්ස් වල ස්ට්‍රක්චර් එක දැක්කම හිතාගන්න පුළුවන් මේ නගරයට කොච්චර ලොකු හිස්ටරි එකක් තියෙනවද කියලා. ඇත්තටම මේක හරියට ඕපන් එයාර් මියුසියම් එකක් වගේ. ඉතින් දැන් වෙලාව හවස 7:30ට විතර ඇති. ඉර බැහැගෙන යන වෙලාව නිසා හරිම කූල් වයිබ් එකක් තියෙන්නේ. මේ රෝසස් ස්ක්වයර් එකේ තියෙන මල් සැරසිලි ගැන නම් කියලා වැඩක් නැහැ. ඒ තරම් ලස්සනයි. ඒ වගේම මේ පැත්තේ ලස්සන හෑන්ඩ්මේඩ් ෂොප්ස් කීපයක් තියෙනවා. ඒ වගේ තියෙන හරිම කියුට් දේවල්. මේ වෙලාවට මෙතන තියෙන ලයිට්ස් දාපුවම නගරය තවත් ලස්සනට පේනවා.
දැන් ඉතින් අද දවස ඉවර කරන්න කාලය හරි. අපි දැන් මේ රෝසස් ස්ක්වා එකෙන් බස් එකකට නැග්ගා අක්කගේ යාළුවගේ ගෙදරට යන්න. අක්කව හම්බ වෙලා මේ වගේ ලස්සන තැනක ඇවිදින්න ලැබෙන එක ගැන ගොඩක්ම සතුටුයි. මම හෙට ආපහු බ්‍රෂෝ බලා පිටත් වෙනවා. ඉතින් අද වීඩියෝ එකටත් ඔයාලා කැමති ඇති කියලා මම හිතනවා. කැමති නම් ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. මගේ ජර්නි එක ගැන දිගටම දැනගන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ එපිසෝඩ් එකකින් අපි ආපහු හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඕනේ.